අද අපි අන්තිම ලොකු හක්කක් ඒව නැත්නම් බිග් ජෝ එකක් තියෙන මිනිස්සෙක්ව. ඉතින් අද මම මේක සම්පූර්ණයෙන් ෆ්‍රී හෑන්ඩ් කරගන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් රවුමක් ඇඳලා තමයි අඳින්න හදන්නේ. ඊට කලින් අපේ පැන්සල ෂාප් කරගෙන ඉන්න ඕන. ෂාප් කරන්න මම මෙතෙන්දී මමම හදාගන්නපු සෑන්ඩ් බ්ලොක් එකක් පාවිච්චි කරනවා. සෑන්ඩ් පේපර් බ්ලොක් එකක් බලන්න මෙන්න මේ වගේ මෝෂන් එකකින් තමයි අපි මෙතනදී පැන්සල ෂාප් කරගන්න. මොකද මට මෙතනදී ඕන වෙන්නේ බුලට් ටයිප් පෙන්සිල් එකක්. මුලින්ම මම පාවිච්චි කරන්නේ සොෆ්ට් චාකෝල් පෙන්සිල් එකක්. මොකද මේක මම මගේ ක්ලාස් එකක කරගටිපු වැඩක්. ඔයත් කැමති නම් අපේ ක්ලාසස් වලට ජොයින් වෙන්න. මම මෙන්න මේ පල්ලෙහෙන් දාලා තියෙන contact details වලට කතා කරලා ඔයාට පුළුවන් අපේ ක්ලාසස් එක වලට ජොයින් වෙන්න. එතෙන්දී ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක ෆ්‍රී හෑන්ඩ් කරන වැඩක්නේ. මේ වගේ වැඩ කීපයක්ම මීට කලින් වතාවල් වල මම කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසාම මම මේක ටිකක් වැඩිපුර අද එඩිට් කරලා තියෙන්නේ. සමහර කොටස් එක එක තැන් වලින් මම කපලා අයින් කරලා තියෙනවා වැඩක් නැහැ කියලා හිතෙන දේවල්. ඔයාලා කලින් වතාවේ වීඩියෝස් ටිකක් බලලා ඉන්න. එතෙන්දී අපි එක එක જાතියේ හෙඩ්ස් කිහිපයක්ම ඇඳගත්තා. ඉතින් අපිට අපේ ජීවිත කාලේ හම්බ වෙන එක එක මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ මූණු හොර අපි අඳින්න ඉගෙනගෙන තියෙන්න ඕන. අන්න ඒ විදියට අධ්‍යයනයක් කරන්න ඕන කියලා හිතලා අඳින එකක් තමයි මේ. ඉතින් ෆ්‍රී හෑන්ඩ් කරනකොට මේක මම අඳින්නේ කන්ස්ට්‍රක්ටිව් මෙතඩ් එකකට. එහෙම නැත්නම් හෙඩ් කන්ස්ට්‍රක්ෂන් එක. ඒකට අනුව තමයි මේ ඇඳ ගැනීම සිද්ධ කරන්නේ. සයිඩ් ප්ලේන්ස් ඇඳලා ඒ වගේම ෆ්‍රන්ට් ප්ලේන් එක වෙන් කරගෙන ඒ විදියට තමයි කරගෙන යන්නේ. ඉතින් මේක ප්‍රොෆයිල් විව් එකකට අදාළ හෙඩ් එකක් තමයි අද අඳින්නේ. ඔයාලා බලා ගන්න ඩිංග කොහොමද මම මේ කන්ස්ට්‍රක්ෂන් එක කරගන්නේ කියලා. මොකද මේකෙදි මට රෙෆරන්ස් ඉමේජ් එකක් ඇත්තටම තිබුණේ නැහැ. රෙෆරන්ස් ඉමේජ් එකක් නැතුව ලොකු ජෝ එකක් තියෙන, එහෙම නැත්නම් ලොකු හක්කක් තියෙන මිනිස්සෙක්, ඒ කියන්නේ යටි හනුව අපේ කටේ යට කොටස ලොකු, හක්ක ලොකු, ටිකක් මස්කියුල ලෙවල් එකේ මිනිස්සෙක්ව තමයි අපි අඳගන්නේ. ඉතින් මුලින්ම අඳිනකොට අර big to small කියන concept එක මම නිතරම කතා කරන concept එක මේකෙදිත් මම අදාළ කරගන්නවා. මොකද ඒ වගේ method එකකට මුල් කාලේනම ඕනම කෙනෙක් යන්නේ කොහොඳයි. ලොකුම ෂේප් එක අපිට මුලින්ම දකින්න හම්බ වෙන ලොකුම ෂේප් එක අපි අඳිනවා. ඊට පස්සේ සබ් ෂේප්ස්, එහෙම නැත්නම් ඒ ලොකුම ෂේප් එක ඇතුලේ තියෙන අනිකුත් ෂේප්ස් ටික අපි ඇඳගෙන එනවා. මේ ක්‍රමය තමයි ගොඩක්ම ෆ්‍රී හෑන්ඩ් ඩ්‍රොවිංග්ස් කරනකොට අපිට හුඟක්ම වාසිදායක, ඒ වගේම ඉක්මනට තේරුම් ගන්න පුළුවන් ක්‍රමවේදය. අද දවසේ මම මෙන්න මේ කන්ස්ට්‍රක්ෂන් එක අඳින හැටි කතා කරනවට වඩා වෙන වෙන දේවල් ටිකක් ඔයාලත් එක්ක කතා කරනවා. මේ ටිකේ අපි එච්චර කතා කරපු නැති දේවල් ටිකක් ඔයාලා බලාගෙන ඉන්න. ඒ වගේම තමයි කියන දේ චුට්ටක් අහගෙන ඉඳලා ඔළුවට දාගන්න බලන්න. දැන් අපි මේ වගේ ඩ්‍රොවින් එකක් කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ තමයි නැරඹීම කියන එක. එහෙම නැත්නම් ඔබ්සර්වේෂන්, නිරීක්ෂණය කියන එක. දැන් මෙතෙන්දී මම අඳින එක මේක ඔබ්සර්වේෂන් එකකින් කරන දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් මගේ මනසෙන් අඳින දෙයක්. ඒ කියන්නේ මනසේ තියෙන ඔළුවේ තියාගෙන ඉන්න පින්තූරයක් තමයි මම මගේ කඩදාසියට ගන්න. දැන් අද මම කතා කරන්න හදන්නේ අපි නිරීක්ෂණය තුලින් යම්කිසි පෝට්‍රේට් නිර්මාණයක් කරනවා. ඒ කියන්නේ අපි අපේ ක්ලයන්ට් දිහා, එහෙමත් නැත්නම් අපේ රෙෆරන්ස් එක දිහා බලාගෙන අපි එකපාරට අඳිනවා නම්, මම මේ කියන්නේ කොටු ගහන්නේ නැතුව, ට්‍රේස් කරන්නේ නැතුව, ඒ වගේ කිසිම දෙයක් කරන්නේ නැතුව අඳිනවා නම්, ට්‍රේස් කොටු ගැහුවා වුණත් අපිට සිද්ධ වෙනවනේ බලන්න. ට්‍රේස් කරා වුණත් අපිට ලයිට් ඇන්ඩ් ෂේඩ්ස් කරනකොට අපිට බලන්න සිද්ධ වෙනවා නේද? එතකොට එතෙන්දී කොහොමද අපි චිත්‍රය දිහා බලන්න ඕනේ? එහෙම නැත්නම් අපේ රෙෆරන්ස් එක දිහා බලන්න ඕනේ. අපේ සබ්ජෙක්ට් එක දිහා බලන්න ඕනේ කොහොමද? මෙතනදී ඔයාලා බලන්න ඕන සාමාන්‍යයෙන් අපි කියනවා කුකුල් බැල්ම. එහෙම නැත්නම් ඔයාලා දැකලා ඇති සාමාන්‍ය කුකුල් කොටු වල ඉන්න කුකුල්ලු වටපිට බල බල යන විදිය. ටක් ටක් ගාලා බලනවා නේද? ඒ කියන්නේ
එක තැනක ඉඳන් තව තැනක් බලනවා හරි වේගෙන්. අන්න ඒ වගේ ඔයාලා නිතරම අඳිනව වගේම බලන්න ඕන. මම නම් සාමාන්‍යයෙන් අඳිනවට වඩා බලනවා. තප්පර 10ක් ඇන්දොත් තප්පර 20ක් විතර මම නිරීක්ෂණය කරනවා. ඒක තමයි මම හිතන්නේ ඔක්කොම ලංකාවේ ඉන්න ඒ වගේම තමයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගොඩක් ආටිස්ලා කරන්නේ. යාලා ඔබ්සර්වේෂන් එක තමයි. එහෙම නැත්නම් බලන එක තමයි වැඩිපුර කරන්නේ. දැන් මම කාලයක් තිස්සේ මගේ ක්ලාසස් කරගෙන යනවනේ. අවුරුදු 2-3කට කලින් ඉඳන් මම ඩ්‍රෝවින් ක්ලාසස්, පේන්ටිං ක්ලාසස් කරගෙන යනවා. ඉස්සරලාම් පටන් ගත්තේ ඩ්‍රෝවින් ක්ලාසස්. ඉතින් මේ ක්ලාසස් පටන් අරගෙන කරගෙන යනකොට මම දැකපු දෙයක් තමයි ස්ටුඩන්ට්ස් ළඟින් ගොඩක් දෙනෙක් චිත්‍රවලදී කරන්නෙම නැති දේ තමයි නිරීක්ෂණය. මම ඔයාලට නියම කතාවක් කියන්නම්. මගේ ක්ලාසස් වලට ආවා එක්තරා ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් එයාට මම දුන්න එක දවසක් ගස් ලබු ගෙඩියක් අඳින්න. එයාටම ගස් ලබු ගෙඩිය අරගෙන එන්න කියලා. මොකද ක්ලාස් එක ඔන්ලයින් තියෙන නිසා මම ගෙන ගස් ලබු ගෙඩිය අධ්‍යා බලාගෙන එයා අඳින එක සාධාරණ නෑ. මොකද කැමරාවකින් යන එක කැමරාවකින් මං කැප්චර් කරලා දෙන එක ඒ පැත්තට ස්ටීරියෝ වීව් එකක් එහෙම නැත්නම් දෙනෙති දර්ශනයක් දකින්න හම්බ වෙන්නේ නැති නිසා. ඉතින් එයාටම ගස් ලබු ගෙඩිය දිහා බලාගෙන අඳින්න කියලා කිව්වා. ඒ දවස්වල මම කරපු ක්ලාස් එක ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක්. එහෙම නැත්නම් ඒක පුද්ගල පන්තියක්. එතකොට ඒ පන්තියේදී එයාගේ සෙල්ෆි කැම් එක ඔන් කරගෙන තමයි මේ චිත්‍රය අඳින්නේ. ඉතින් මට පේනවා එයා කරන වැඩේ. කියන්න කනගාටුයි එයා ඔබ්සර්වේෂන් කරේම නැහැ. ගස් ලබු ගෙඩිය දිහා බලාගෙන අඳින්න කිව්වට පස්සේ ගස් ලබු ගෙඩිය දිහා මම දැක්ක විදියට ගස් ලබු ගෙඩිය අඳින සම්පූර්ණ වෙලාව ඇතුළේ ගස් ලබු ගෙඩිය දිහා බැලුවේ 4 සැරයක් හෝ 5 සැරයක් වගේ. කියන්නේ බැලුවේම නැති තරම්. එයා බලන්නේ නැතුව එයාගේ හිතේ තියෙන දෙයක් තමයි මේ ගස් ලබු ගෙඩිය කියලා හිතාගෙන අඳින්නේ. ඔන්න ඔතන තමයි අපිට වැරදෙන ලොකුම තැන. බලන්නයි ඕනේ. අපි නිතර බලන්න ඕන. තප්පර 2-2කට වගේ අපි බලන්න ඕන. තප්පරෙන් තප්පරයට හෝ තප්පර 2-2කට නැවත නැවත බලන්න. ඒ විදිහට තමයි අපි බලාගෙන අඳින්නේ. එහෙම නැත්නම් ඩිරෙක්ට් ඔබ්සර්වේෂන් එකක් කරගෙන අපි චිත්‍ර අඳින්නේ මේ විදිහට. ඉතින් ඔන්න ඔය පදනම අපේ වැටුනේ නැති වුණාම තමයි අපි චීට් මෙතඩ්ස් වලට එහෙම නැත්නම් ඒ වගේ ට්‍රික්ස් වලට අපි යොමු වෙන්නේ. මොකද කාලයක් තිස්සේ මේක අතට ඇඟට හුරු නැහැ. හුරු නැති නිසා අපිට සිද්ධ වෙනවා පොඩි චීට් වැඩක් කරලා ඔය ඩ්‍රෝවින් කියන පාර්ට් එක බයිපාස් කරනවා. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි ඩ්‍රෝවින්ග්ස් ඉගෙන ගන්න ඕන. ඩ්‍රෝවින්ග්ස් ඉගෙන ගන්නකොට අර නිරීක්ෂණය කියන එක සහ මුලින්ම ඔයාගේ ඔළුවේ තියාගන්න ඕනේ. දැන් ඔයාලා බලන්නකෝ දැන් අපි චිත්‍රයක් අඳිනකොට මං කියන්නේ චිත්‍රයක් බලාගෙන අඳින එකක් හරිය මේ ලෝකේ තියෙන රියල් දෙයක්. කියන්නේ රියලිසම් කියලා හිතන්නකො යථාර්ථවාදී චිත්‍ර කලාවේදී අපි මේ යථාර්ථයේ තියෙන දේවල් තමයි නැවත නැවත අඳින්නේ. එතකොට මේ යථාර්ථය අපිට දැකලා තියෙන්න ඕන. දැකලා හොඳ හුරුවක් තියෙන්න ඕන. බලලා හොඳ හුරුවක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාට හොඳ බැල්මක් තියෙන්න ඕන චිත්‍ර අඳිද්දී. අඳිනවා කියන එක අපි සාමාන්‍යයෙන් කරන්නේ පස්සේ. ඉස්සර වෙලාම චිත්‍රයක් අඳින්න කලින් අපි ඉස්සර වෙලාම කරන්නේ නිරීක්ෂණය කරන එක. කැරක්ටර් එකක් අඳිනවා වෙන්න පුළුවන්, පෝට්‍රේට් එකක් අඳිනවා වෙන්න පුළුවන්. අපේ කැරක්ටර් එක අපේ ඉස්සරහා ඉන්නවනම් අපි ගත්ත ගමන් අඳින්නේ නැහැ නේ. මේ මනුස්සයා දිහා බලලා ටිකක් එයාව අධ්‍යයනය කරලා තමයි අපි අඳින්නේ. ඒ අඳින අතරතුරත් නැවත අපි බලන්න ඕන. දැන් ස්කෙච් එක කරන වෙලාවේ එයාගේ ප්‍රොපෝෂන්ස් ගන්න වෙනවා. අනුපාත වලට අනුව අඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට සිද්ධ වෙනවා ලයිට් ඇන්ඩ් ෂේඩ්ස් කරන වෙලාවේදී නිතරම එයාගේ ෂේඩ්ස් කොහෙද තියෙන්නේ, ලයිට්ස් කොහෙද තියෙන්නේ, ඒ වගේ මේ අතර තියෙන අනුපාතයන් ඇඩ්ජස්ට් කරන්න.
මේ වගේ ගොඩක් දේවල් කරන්න නම් ඔයාලට සිද්ධ වෙනවා නිරීක්ෂණය කරන්න. ඔයාගේ හිතේ තියෙන දේවල් මෙතෙන්ට යොදවන්න බෑ. බලාගෙන දෙයක් අඳිනකොට අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කියන එක නම්බර් 1 අංක 1ට තියාගන්න ඕන අපි. එහෙම නැති වුණොත් අපි ෆොටෝ එකක් වෙන්න පුළුවන් රෙෆරන්ස් එකකට ගත්තා. එහෙම නැත්නම් ලයිව් වැඩක් වෙන්න පුළුවන් අපේ රෙෆරන්ස් එක. කොහොම වුණත් මම හිතන්නේ නැහැ ඔයාලට නෙමෙයි මට වුණත් ඒක අඳින්න පුළුවන් වෙයි කියලා හරියට නිරීක්ෂණයක් කරේ නැති වුණා. ඒ වගේම තමයි මේ දැන් මගේ channel එකත් එක්ක join වෙලා ඉන්නවනේ ගොඩාක් beginnersලා. එහෙම නැත්නම් චිත්‍ර කලාව ඒ කියන්නේ මේ යථාර්ථවාදී චිත්‍ර කලාව හා සම්බන්ධ ගොඩක් චිත්‍ර ශිල්පීන් වෙන්න ඉන්න අය දැන්ටමත් චිත්‍ර ශිල්පය ප්‍රගුණ කරලා වෘත්තීය මට්ටමින් මේක කරගෙන යන අය ඉන්නවනේ. ඉතින් මෙතෙන්දී මගේ උපදේශ තමයි ඔයාලගේ ස්ටඩීස් කවදාකවත් නවත්තන්න එපා. ඒ කියන්නේ ද වෘත්තීය මට්ටමේ යම්කිසි චිත්‍ර ප්‍රමාණයක් අපි අඳිනවා වුණත් ඒක ඔයාගේ වෘත්තියටම එහෙම නැත්නම් සල්ලි වලටම කවුරු හරි අපිට ජොබ් එකක් දෙනකන් ඉන්න එපා. දවස ගානේ තමාගේ අභ්‍යාස වල නියැලෙන්න. මොකද එහෙම උනේ නැති වුණොත් අපේ ආර්ට් ප්‍රැක්ටිස් එක අපෙන් ගිලිහෙනවා. මම චූටි උදාහරණයක් දෙන්නම්. අපි හිතමුකෝ මම කාලයක් දියසායන් අඳින කෙනෙක්. මම මාසෙකට විතර දියසායන් අඳින එක නවත්තලා මම තෙල් සායම් අඳින්න පටන් ගන්නවා. එහෙම කරලා එකපාරටම තෙල් සායම් ඇඳ ඇඳ ඉන්න ගමන් අපි එකපාරටම ආයෙත් දියසායම් වලට හදිස්සි වැඩකදී එන්න වුණොත් අර ප්‍රැක්ටිස් එක මගේ හැරිච්ච නිසා අපේ දියසායම් ඇඳපු ප්‍රැක්ටිස් එක මගේ හැරිච්ච නිසා අපිට එක සැරේටම දියසායම් ඇඳ ගන්න බැරුව යනවා. කියන ආර්ට් ප්‍රැක්ටිස් එක කියන එක අපිට සෑහෙන්න වැදගත්. ඒකයි මෙටීරියල් එකක් අඳින විදියන්නේ. ඒ වගේම තමයි තව අපේ ශානරය. අපි හිතමු අපි පෝර්ට්‍රේට්ස් ඇඳ ඇඳ ඉඳලා අපි පෝර්ට්‍රේට්ස් නවත්තලා අපි ස්ටිල් ලයිෆ් වගේ ශානරයක් කරන්න පටන් ගන්නවා. ස්ටිල් ලයිෆ් වගේ එකක් කරගෙන යනකොට එහෙම නැත්නම් ද්‍රව්‍ය සම්පින්ඩනය ද්‍රව්‍ය කට්ටල ඇඳලා පුරුදු වුණාට පස්සේ අපිට මගදී ආයෙත් පෝර්ට්‍රේට් එක ලයිව් පෝර්ට්‍රේට් එකක් කරන්න උනා කියලා හිතන්නකෝ. එතකොට එකපාරටම එතෙන්දී අපිට ලයිව් පෝර්ට්‍රේට් එක කරගන්න අමාරුයි. මොකද අර ප්‍රැක්ටිස් එක නැහැ. මොකද අපේ සබ්ජෙක්ට් එක මූව් වෙනවා නිතරම. මොකද ඒ මොඩල්ට එක විදිකට ඉන්න බැහැ අමාරුයි. ඒකත් එක්ක ඒන චැලෙන්ජස් වලට අපිට ආයෙත් හුරු වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා අපි නිතරම කරන දේවල් ප්‍රැක්ටිස් කරන්න ඕන. නිතරම ප්‍රැක්ටිස් කරන්න ඕන. සතියක්වත් ඉන්න එපා. ඔයාලා දවසක්වත් ඉන්න එපා ආර්ට් ප්‍රැක්ටිස් නැතුව අඩුම තරමේ පොඩියට කුරුටු ගාන හරි වැඩක් කරන්න වෙනවා. මගේ ක්ලාසස් වලට එන අයට මම දෙන පළවෙනි උපදේශ තමයි ඔය ප්‍රැක්ටිස් එක නවත්තන්න එපා නිතරම චිත්‍ර අඳින්න කියන එක. ඉතින් කියන්න කනගාටුයි සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ක්ලාස් එකට ආවට පස්සේ දැන් අපේ සතියකට දවසයි ක්ලාස් එක තියෙන්නේ. එතකොට ඒ දවසට විතරයි චිත්‍ර ඇඳලා තියෙන්නේ. එහෙම නැත්නම් දෙන වැඩ ටික විතරයි. ඔයා බලන්න ඔයා චිත්‍ර කලාවට කොච්චර ආදරේද කියලා. ඉතින් ආදරේද කියන එක අපිට තේරුම් යන්නේ අපි මේ ඉඳලා හිටලා චිත්‍රයක් අඳින එකෙන් නෙමෙයි. අපි කොච්චර චිත්‍ර ප්‍රමාණයක් අඳිනවද? සමහරව අඳින්නේ වැඩක් එනවා නම් විතරයි. ඒ කියන්නේ සල්ලි වලට කරන්න වැඩක් එනවා නම් විතරයි. නැත්නම් අර තමන්ගේම නිර්මාණ කිරීමේ හැකියාවකට යෙදෙන්නේ නැහැ. කමිෂන් වර්ක්ස් විතරක් කර ඉන්නවා. ඉතින් කමිෂන් වර්ක් එකක් නැති වුණොත් චිත්‍ර අඳින්නේ නැහැ. දක්ෂතාව අපරාධ කියලා ඔහි බලාගෙන ඉන්න. ඊට පස්සේ ආර්ට් ප්‍රැක්ටිස් එක තමන්ගෙන් ගිලිහිලා යනකම් තමන්වත් දන්නේ නැහැ. එහෙම කරන්න එපා. කියලා තියෙනවනේ කෝප වුවත් රජ මැතිදුන් ගත නොහැනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියලා. අන්න ඒ වගේ ඔයාලා කොච්චර ප්‍රැක්ටිස් කරත් ඒවා අපත යන්නේ නැහැ. ඒවා අනිවාර්යෙන් තමන්ගෙම ඉදිරි වැඩ කටයුතු වලට හෙල්ප්ෆුල් වෙනවා. ඉතින් ඔයාලම හොයලා බලන්න ඔයාලට ස්ටඩීස් කරන්න පුළුවන් කොහොමද කියලා.
ඒවගේම තමයි තමන් විසින්ම ගවේෂණය කරන එක. චිත්‍ර ශිල්පියෙක් වුණහම අනිවාර්යෙන්ම ගවේෂණශීලී වෙන්න ඕන. එකන්නේ එක්ස්පෙරිමෙන්ට් කරන්න ඕන. එහෙම උඩේ නැතු වුණොත් ඒ ශිල්පය කාලයත් එක්ක යාවත් කාලීන වෙන්න නෑ. ඒ කියන්නේ ඉස්සරහට යන්නේ නෑ. ඔයාලා හිතනවාද චිත්‍ර ශිල්පයේ තියෙන හැමදේම දැන් හොයාගෙන ඉවරයි කියලා. දැන් අපිට විද්‍යාව වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් නම් එහෙම නැත්නම් ICT වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් නම් අපිට හිතනවා තව කාලෙකින් දියුණු වේවි කියලා. දැන් ඔයාලා හිතනවාද චිත්‍ර කලාව කියන එක තාම සෙට් වෙලා ඉවරයි කියලා. ඒ කියන්නේ ෆොටෝ රියලිස්ටික් මට්ටමේ චිත්‍රයක් ඇඳ පළියට චිත්‍ර කලාව දැන් හරි ඒක හොයාගෙන ඉවරයි ඒක කරන්න පුළුවන් දේවල් ඉවරයි කියලා නෑ. එහෙම එකක් නෑ. අපිට තව දුරටත් එක්ස්පෙරිමෙන්ට් කරන්න පුළුවන්. තවම කරගන්න බැරිවෙච්ච දේවල් තියෙනවා. ඒ නිසා නිතරම එක්ස්පෙරිමෙන්ට් කරන්න ඔයාලා අලුත් දේවල් කරන්න බලන්න. දැන් උදාහරණයක් විදියට ගත්තොත් දැන් ඔයාලට පුළුවන් ඇත්තටම සමහර මීඩියම්ස් මික්ස් කර කර බලන්න චිත්‍ර අඳිද්දී. එක මීඩියම් යන්නේ මීඩියම්ස් කිහිපයක් එහෙට මෙහෙට මික්ස් කර කර අඳින්න පුළුවන්. එතකොට එකක් වේලුනාට පස්සේ ඊට උඩින් තව එකක් දාලා පොඩි පොඩි එක්ස්පෙරිමන්ට්ස් කරන්න පුළුවන්. දැන් කාලයකට කලින් අපි කියන්නේ මම එක්ස්පෙරිමන්ට් එකක් කරා මේ ස්වභාවික සායම් වර්ග සාමාන්‍යයෙන් තෙල් සායම් වගේ මාධ්‍යයක් බේස් කරගනිපු ඒ කියන්නේ ඔයිල් එකක් බේස් කරගනිපු තෙල් සායම් වලට අපිට අපේ අවටින් පාවිච්චි කරන්න පුළුවන් පිග්මන්ට්ස් එක්ස්ට්‍රැක්ට් කරන්න. එහෙම නැත්නම් නිස්සාරණය කරගන්න. අපිට පුළුවන් සමහර කලර්ස් එහෙම අපේ පස් වලින් ඒ වගේම ගල් කුඩු වගේ දේවල් වලින් එක්ස්ට්‍රැක්ට් කරන්න. ඉතින් මේ ප්‍රොසෙස් එක සෑහෙන දීර්ඝ කාලීනව කරන්න ඕන ප්‍රොසෙස් එකක්. ඒ වගේ පිග්මන්ට් එකක් එක්ස්ට්‍රැක්ට් කරනවා කියන එක හරි ලේසි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපිට ගලක් කඩලා අරගෙන ඒක අඹරලා ඒකේ තියෙන වර්ණය ගන්න බෑ. ඒක එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් නිස්සාරණය කරගන්න ඕන. ඒ නිස්සාරණ ක්‍රියාවලිය සෑහෙන දුරයි. ඉතින් ඒකට එක එක જાතිය එක්ස්පෙරිමන්ට් අපිට කරන්න පුළුවන්. අන්න ඒ වගේ එක්ස්පෙරිමන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයා මේ ලෝකය දකින විදිය ඔයා ඔබ්ජෙක්ට්ස් දිහා දකින විදිය චුට්ටක් වෙනස් කරගන්න. මූණක් අඳින්න කිව්වට පස්සේ සමහර වෙනවා තාම වට රේඛාවෙන් අඳින්න උත්සාහ කරනවා. එහෙම නැතුව මූණක තියෙන ප්‍රධානතම ෂේප්ස් ටික එහෙම නැත්නම් හැඩයන් ටික කැප්චර් කරගන්න බලන්න. කැප්චර් කරගෙන අර මම කලින් කිව්වා වගේ සබ් ෂේප්ස් එහෙම නැත්නම් ඒ ෂේප්ස් ඇතුලේ තියෙන ෂේප්ස් නැවත නැවත අඳින්න උත්සාහ කරන්න. අලුත් ටෙක්නික් හොයාගන්න තමන්ටම කියලා යුනික් වෙච්ච ටෙක්නික් හොයාගන්න. දැන් ඔයාලා ඔය අඳින ටෙක්නික් සමහර විට දැන් මගෙන් කවුරු හරි ඉගෙන ගන්නවා නම් ස්ටුඩන්ට් කෙනෙක් එතකොට ඒක දැන් මට කලින් ආටිස්ට් කෙනෙක් හොයාගනිපු ටෙක්නික් එකක් මම පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එතකොට මම හොයාගනිපු ටෙක්නික් එකක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මේ වගේ ටෙක්නික් කවුරු හරි හොයාගන්න ඕනනේ. හොයාගත්තට පස්සේ තමයි ඉදිරි අනාගතයට ඒව දායාද වෙන්නේ. ඉතින් ඔයාලට හොඳම උදාහරණයක් දෙන්න. දැන් අද මම මේ පෝට්‍රේට් එක අඳින්න මේ කැරක්ටර් එක අඳින්න පෝට්‍රේට් එක නෙවෙයි සෝරි කැරක්ටර් එක අඳින්න පාවිච්චි කරපු ටෙක්නික් එක. එහෙම නැත්නම් අපි මේකට කියනවා ලූමිස් මෙතඩ් එක කියලා. එතකොට ඇන්ඩ්‍රු ලූමිස් කියන ඇමරිකානු ජාතිකයා තමයි මේ මෙතඩ් එක ඩිවෙලොප් කරන්නේ. එතකොට මේක ඇමරිකානු ජාතිකයා ඩිවෙලොප් කරන්න කලින් කවුරුවත් මේ මෙතඩ් එක ඩිවෙලොප් කරලා තිබුණේ නැහනේ. එහෙම නැත්නම් මේ මෙතඩ් එක හොයාගෙන තිබුණේ නැහනේ. මේක ඇන්ඩ්‍රු ලූමිස් තමයි හොයාගත්තේ. එතකොට එයාගේ ගවේෂණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ. ලූමිස්ගේ මෙතඩ් එක ලූමිස් ගවේෂණය කරලා එයා විසින් නිර්මාණය කරපු මෙතඩ් එකට ලූමිස් මෙතඩ් එක කියලා කියනවා. අන්න ඒ වගේ අපිටත් පුළුවන් නම් දේවල් හොයාගන්න. අපි දැන් ලූමිස්ට මේක කවුරුවත් උඩින් දීලා නෙමෙයිනේ. ලූමිස් මේ දිහා බලලා එතකොට මිනිස්සුන්ගේ මුහුණු අධ්‍යයනය කරලා ඒ ෂේප්ස් ඇවරේජ් විදියට එන්නේ කොහොමද කියලා හිතලා සාමාන්‍යයෙන් ඒ විදිහට ගොඩක් හිතලා එයා එක එක જાතිය තින්කින් පැටර්න්ස් වලින් හිතලා එයාගේ තින්කින් පැටර්න් එක වෙනස් නිසා තමයි එයාට මේ වගේ අලුත් දෙයක් හොයාගන්න පුළුවන් උනේ සහ ඉදිරි අනාගතයට දායාද කරන්න පුළුවන් උනේ. ඒ වගේම දැන් අපිත් ඉගෙන ගන්නවා මේක අපිත් ඉස්සරහට උගන්වනවා. ඉතින් ඔයාලටත් පුළුවන් අලුත් දෙයක් හොයාගන්න. මේවා හොයාගන්නේ නැති තාක්කල් මේ සබ්ජෙක්ට් එකක් ඉස්සරහට යන්නේ නැහැ. ඒ වගේම තමයි හරි ලස්සන කතාවක් තියෙනවා දැන් ලංකාවේ
ලංකාවේ ඈත අතීතයේ ඉඳගෙනම තියෙනවනේ ගුරු මුෂ්ටිය කියලා එකක්. ඒ කියන්නේ ගුරුවරයා හැමදේම දෙන්නේ නැහැ. හැමදේම දෙන්නේ නැතුව එයාගේ පරම්පරාවට විතරක් දීදී ඉන්නවා. මරණ මංචකයේදී දෙනවා කියලා හිතාගෙනත් ඉන්නවා සමහර වෙලාවට. අන්තිමට මරණ මංචකයේදී දෙන්න වෙන්නෙත් නෑ ඒ ටික. ඇයි? සමහර විට තමන්ගේ දරුවට කියන්න කලින් මොකද මේක පරම්පරාවෙන් එන විදියට තමන්ගේ වැඩිමහල් පිරිමි දරුවටනේ කියන්නේ. එතකොට පිරිමි දරුවෙක් හදිසියවත් නැති වුණොත් ඒක කියන්නෙත් නැහැ. එතකොට එතනින් ඉවරයි. ඒ කියන්නේ අපේ සාම්ප්‍රදායික චිත්‍ර කලාවන් වෙනසලා තියෙන්නේ ඔය ගුරු මුෂ්ටිය නිසා. මොකද පරම්පරාවෙන් සිත්තර පරම්පරාවකින් එළියට තමන්ගේ දායාද දෙන්නේ නැහැ. එතකොට සායමක් හදාගනිපු විදියක් කියන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඒක කුහකකම. නැතුව වෙන දෙයක් නෙවෙයි. මොකද චිත්‍රයකින් කරන්න පුළුවන් හානියක් නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට ශාරීරික වශයෙන් හානියක් කරන්න බෑ. ඉතින් ඇයි තමන්ගේ පරම්පරාවෙන් පිට මේ දේවල් දුන්නේ නැත්තේ? එතකොට දැන් ඔය වගේ ගැටලු ගොඩාක් තියෙනවා ලංකාවේ සාම්ප්‍රදායික චිත්‍ර කලාවට අදාළ සිත්තරුන්ගේ. එයාලගේ සායම් හදාගන්න විදිය, එයාලා තමන්ගේ පසුතලය හදාගන්න විදිය ගැන යම් යම් දේවල් රිවීල් කරලා තිබුණාට ඔක්කොම දේවල් මිනිසුන්ට කියලා දුන්නේ නැහැ. මොකද එයාලගේ පරම්පරාව ඇතුලේ තියාගන්න බැලුවා මේක. ඉතින් දැන් ඔය සටන් කලාවක් වගේ නම් අපිට කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක වැරදි අතකට ගියොත් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් චිත්‍ර කලාව වගේ දෙයක් ඇයි කිව්වේ නැත්තේ? ඇයි මේක ඉස්සරහට ගෙනියන්න දුන්නේ නැත්තේ? ඉතින් ඔයාලා දන්නවා ගොඩක් බටහිර රටවල් වල මෙහෙම මේ ගුරු මුෂ්ටි කතන්දරයක් මොකුත් නැහැ. ඒ නිසා එයාලගේ කලාවන් එන්න දියුණු වෙනවා. ඒ වගේම තමයි මේ අපේ වගේ මේ දකුණු ආසියාතික මේ රටවල් වල මේ ගුරු මුෂ්ටිය වගේ දේවල් නිසා අපේ කලාවන් හැමදාම අගාධයට තමයි ගියේ. ඒ කියන්නේ මේ පරම්පරාවක් ඉවර වුණොත් එතනින් එහාට ඒක එන්නේ නැහැ. ඒ වගේම තමයි අර ගුරුවරයාගෙන් පිට කවුරුවත් දෙයක් හෙව්වෙත් නැහැ. ගුරුවරයා කිව්ව නම් දෙයක් හරි කියලා ඒක හරිම තමයි. එතනින් එහාට හෙව්වේ නැහැ, තර්ක කරේ නැහැ. ඒ දේවල් එක්ක ඉතින් අපේ කලාව ලොකුවට දියුණුවක් නැහැ. අපිට කියන්න වෙලා තියෙන්නේ රාවණාගේ කාලේ හරම කරා, මෙහෙම කරා. ඒ වුණාට හද වෙනකොට මොකක්වත් නැහැ. ඊට පස්සේ ඒකට සුද්දොන්ට බැන ඉන්නවා. ඉතින් අදටත් අපි කරන්නේ කිසිම දෙයක් අධ්‍යයනය කරන්නේ නැහැ. අධ්‍යයනය කරන මනුස්සයට සමහරවිට කරන්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ කොහේ හරි තියෙන ෂෝට් කට් එකක් බඳාගෙන අපි ඉන්නවා. ඉතින් මං මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගෙන් ඉල්ලන්නේ එහෙම කරන්න එපා. අධ්‍යයනය කරන්න පටන් ගන්න. එතකොට ඔයාලා හොයලා බලන්න මෙච්චර කාලයකට චිත්‍ර ශිල්පීන් කොහොමද වැඩ කරලා තියෙන්නේ. දැන් ඇත්තටම අපි හරි ආසයි නේද? දැන් ලියනාඩෝ ඩා වින්චි ඇඳ විදියට අඳින්න, මයිකල් ආන්ජලෝ චිත්‍ර ඇඳපු විදියට අඳින්න, රෆායල් ඇඳපු විදියට අඳින්න, කරවජ්ජෝ ඇඳපු විදියට අඳින්න. ඒ වගේ ගොඩක් චිත්‍ර ශිල්පීන් ඇඳපු විදියට චිත්‍ර අඳින්න අපි ගොඩක් ආසයි. ඒ වුණාට අපි ඒ මිනිස්සු ගිහපු පාරේ යන්න කැමති නැහැ. මම මේක මගේ ක්ලාසස් වල ඉන්න ගොඩක් දෙනෙක්ට කියන දෙයක්. අපි ඒ පාරේ යන්න කැමති නැහැ. ඒ අධ්‍යයන රටාවකට ගිහිල්ලා ඒ විදියට අධ්‍යයනය කරන්න කැමති නැහැ. මොඩල් කෙනෙක් එක්ක ලයිව් මොඩල් කෙනෙක්ව අඳින්න කැමති නැහැ. ඊට වඩා ලේසිලු ෆොටෝ එකක් දිහා බලාගෙන අඳින එක. ඇත්තටම ලේසි තමයි. ඒ වුණාට එතෙන්දී අපි ත්‍රිමාන ලෝකයේ තියෙන ඒ ඩෙප්ත් එක මෙෂර් කරගන්න ඉගෙනගෙන නැහැ. ඉතින් මේ වගේ ගොඩාක් කාරණා තියෙනවා අපිට ඉගෙන ගන්න. ඒ නිසා මම නම් කියන්නේ ගොඩක්ම හොඳම දේ තමයි අපි මේ වගේ චිත්‍ර කලාවකදී විශේෂයෙන්ම රියලිසම් වගේ දෙයක් අඳිනකොට අපි අපේ පරිසරයත් එක්ක මුහු වෙලා ඒ පරිසරයේ තියෙන දේවල් අඳින්න ඕන. මිනිස්සුන්ව අඳින්න ඕන. හැබැයි ඒවා ෆොටෝස් බලාගෙන නෙමෙයි. අපි ක්වික් ස්කෙච් කරන්න ඕන. දැන් බල්ලෙක් බලලෙක් ඉන්නෝ දැක්කොත් ඒ සතා දිහා ෂණිකව බලලා ෂණිකව ස්කෙච් කරන්න ඉගෙන ගන්න ඕන. ඉතින් ඒකට තමන්ගේ ගාව ස්කෙච් බුක් එකක් තියෙන්න ඕන. ඒ දේවල් එක්ක අපිට ගොඩක් දුර යන්න පුළුවන් කලාව ඇතුළේ. අපිට නිරීක්ෂණය කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. තමන් විසින්ම ඉගෙන ගන්න පුළුවන්. මේ චිත්‍ර කලාවේ තියෙන ගොඩක් දේවල් අපිටම අධ්‍යයනය කරගන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. ඔය සමහර
ෆිලෝසොෆි වගේ දේවල් ඇරුණහම තමන්ටම අධ්‍යනය කරන්න පුළුවන් දේවල් තමයි තියෙන බ්‍රශ් එකක් අල්ල ගන්න විදිිය එක තමන්ට ආවේනික කරගන්න පුළුවන් පැන්සල උල් කරගන්න විදිිය වෙන කෙනෙක් උල් කරන විදිට නෙමේ තමන්ට ගැලපෙන විදියට උල් කරන්න ඉගෙන ගන්න පුළුවන් දැන් ගොඩ දෙනෙක් අහනවා දැන් ඔයාලටත් පේනවාද මම පාවිච්චි කරන පැන්සල රොකට් එකක් වගේ බුලට් එකක් වගේ තියෙන බුලට් ටිප් එකක් තියෙන්නේ එතකොට පැන්සල ගොඩක් දිගට උල් කරලා තියෙන ඇයි මෙහෙම උල් කරන්න සමහරු මේ විදියට පැන්සල උල් කරගන්න හේතුව දන්නෙත් හේතුව හොයන්නෙත් නෑ වෙන ආටිස් කෙනෙක් උල් කරපු නිසා තමයි උල් කරන්න දැන් මේ විදියට මම පැන්සල උල් කරලා තියෙන හේතුව මම මෙතෙන්දිම කියන්න මේකෙදි මට පැත්ත දාලා පැන්සල පැත්ත දාලා මට අඳින්න පුළුවන් එතකොට එක එජ්ජ එකක් වදින්න නැහැ මේක හරි ස්මූත් ලයින් එකක් අඳින්න පුළුවන් එතකොට ලයින් එකේ අපි අඳින ලයින් එක තික්නස් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අඳින වෙලාවෙදිම ඒ වගේම තමයි මේ වගේ දිගට උල් කරගත්තට පස්සේ අපි අඳින වෙලාවෙදි අපේ පැන්සලට වැහෙන ප්‍රමාණය අඩු වෙනවා මොකද ඉස්සරහින්ම තියෙන දිග තුඩ පැන්සලේ තුඩ හීනි ඒ හීනි චුට්ටට විතරයි අපි අඳින තැන වැහෙන්නේ එතකොට අපිට හොඳ නිරීක්ෂණයකින් ඒක අඳින්න පුළුවන් ඒ වගේම තමයි අපිට පැන්සල උල් කරන්න සිද්ධ වෙන වාර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් අන්න ඒ නිසා තමයි අපි පැන්සල මේ විදියට උල් කරගන්න ඉතින් ඒකත් මම මේ වීඩියෝ එක ඇතුළෙම කියලා දැම්ම මොකද එකනුත් ඔයාට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන නිසා ඉතින් ඔයා මෙච්චර වෙලා අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටියන බොහොමත්ම ස්තුතියි ඉතින් මේ වගේ දේවල් තවදුරටත් දකින්න ආසනම් කැමතිනම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න ඒ වගේම තමයි මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති නම් ඔයාට පුළුවන් අපේ Admith Studios class එකත් එක්ක join වෙන්න ක්ලාසස් කිහිපයක්ම තියෙනවා ඉතින් පල්ලෙහෙන් දාලා තියෙන contact details වලට කතා කරලා ඔයාට පුළුවන් කොහොමද ක්ලාස් වලට join වෙන්න කියලා අහලා දැනගන්න. ඉතින් අද මම වෙනම කතාවක් තමයි මේ චිත්‍රය අඳින අතරතුර කතා කරේ. ඉතින් මේකත් මම මගේ ක්ලාස් එකම කරගන්නපු වැඩක්. එහෙනම් ඊළඟ දවසේ අපි හම්බ වෙමු. ඔයාලට සුබ දවසක් ආයුබෝවන් මම ජනිත්